Hello guys, සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල Money Talks YouTube නාලිකාව වෙත. ඉතින් guys මම අද ඔයාලට මේ වීඩියෝ එක මගින් අරගෙන ආවේ අද gold price වල මිල ගණන් පිළිබඳව live update එකක්. ඉතින් guys carat 24, 22, 21, 18 වැනි gold price වල මිල ගණන් live update එකක් මගින් මම අද ඔයාලට අරගෙන ආවා. ඉතින් guys අද ඔයා gold මිලදී ගන්නව නම් ඒ කියන්නේ කැරට් 24 22 gold පවුමක් මිලදී ගන්නව නම් අද කොච්චර මිලකට ඔයාට මිලදී ගන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එක මගින් මම කතා කරන්න යනවා. ඉතින් guys ඔයා තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක skip නොකර දිගටම බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් guys මම අද ඔයාලට live update එකක් මගින් අරගෙන එනවයි කිව්වා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙදි carat 24 22 21 gold වල gram එකක price එක මිල ගණන් ඔයාලට live update වෙන විදිය බලා ගන්න පුළුවන්. ඒ වගේම carat 24 රත්තරන් gram එකක් 48300ත් 48400ත් අතර තමයි update වෙන්නේ. ඒ වගේම carat 22 රත්තරන් ග්‍රෑම් එකක් 44200ත් 44300ත් අතර තමයි අප්ඩේට් වෙන්නේ. ඒ වගේම carat 21 රත්තරන් ග්‍රෑම් එකක් 42200ත් 42300ත් අතර තමයි live update එක මගින් අප්ඩේට් වෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. guys මම දැන් ඔයාලට කතා කරන්න යනවා ඔයා අද carat 24 22 රත්තරන් පවුමක් මිලදී ගන්නව නම් හෝ සෙල් කරනවා නම් ඔයාට කීයකට වගේ මුදලකටද ඔයාට සෙල් කරගන්න හෝ බයි කරගන්න පුළුවන් වෙන්නේ කියන එක මම දැන් කතා කරන්න යනවා. ඒ වගේම 24ක රත්තරන් ග්‍රෑම් එකක් වෙනවා අද 48744ක්. ඒ වගේම carat 22 ග්‍රෑම් එකක් වෙනවා 44747ක් වෙනවා. ඒ වගේම carat 21 ග්‍රෑම් එකක් වෙනවා 42651ක්. ඒ වගේම carat 18 ග්‍රෑම් එකක් වෙනවා 36558ක් වෙනවා. මම දැන් ඔයාලට කියනවා රත්තරන් ග්‍රෑම් එකක් පවුමක් වෙන්නේ කීයකින්ද කියන එක. එතකොට රත්තරන් පවුමක් කියන්නේ ග්‍රෑම් 8ක්. ග්‍රෑම් එකක් 8න් වැඩි වුණොත් ඒක රත්තරන් පවුමක් වෙනවා. එතකොට carat 24 රත්තරන් පවුමක් වෙනවා 8න් වැඩි කරොත් ග්‍රෑම් එකක් 389952ක් වෙනවා. ඒ වගේම carat 22 රත්තරන් පවුමක් වෙනවා 357976ක් වෙනවා. ඒ වගේම carat 21 රත්තරන් පවුමක් වෙනවා 341208ක් වෙනවා. ඒ වගේම carat 18 රත්තරන් පවුමක් වෙනවා 292464ක් වෙනවා. ඉතින් මම දැන් ඔයාලට මේ කතා කරේ අද මිලදී ගන්නව නම් හෝ බයි කරනව නම් රත්තරන් පවුමක් ඒ එක් කැරට් ගාන අනුව කොච්චර මිල ගණන් වලට බයි කරගන්න පුළුවන්ද සෙල් කරගන්න පුළුවන්ද කියන එක තමයි මේ වීඩියෝ එක මගින් මම අද කතා කරේ. ඉතින් ඔයාලට මොනවා හරි දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. මතක ඇතුව වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. good luck.